අද මොකද තනියම කියලා. අම්මා කියනවා නෑ හාමුදුරුවනේ අර කට්ටිය සේරම ට්‍රිප් එකක් ගියාලු. කවුද? පුතයි බිරිඳයි දරුවෝ සේරම ට්‍රිප් එකක් ගිහලා. ගෙදර කවුද? අම්මා විතරයි. ඕක අපිට වෙන්නේ ඇයි ඔහොම? ඕක හිතන්න එපේ. මේවා තාම වෙලා නැතකවත් හිත්‍රි දවන්න එපා නේ පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා. හොඳ මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරන්නේ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි කාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා එකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් මරිච්ච ගමන් අම්මගේ තාත්තගේ මෙට්ටෙත් එක පුච්චන. ඇයි? දරාව අපිරිසුදු විස බීජ කියන. අර මිනිහ ගනල්ලා තියාගෙන පවුඩර් උත් ගන්නවනේ එහෙම කරනවනේ ඔළුව බීර ඉන්නකම් සුමාන ගන්නකින් නාවල නැහැ. මතක තියාගන්න. මරණයෙන් පස්සේ කරන සංදර්ශනවලට වඩා ජීවත් වෙලා ඉන්න කාලය තුල මුත්තට බලා ගන්න. මේ විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවා. බුරාගෙන පනිනවා. හපන්ඩොට්ටු වෙනවා. මට කියන්න සත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව බය හැම සතෙක්ම ඉන්න තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලානේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? තරුණයන්ට මේක වළක්වා ගන්න ඕනේ. උපනාව තියෙනවා මේකෙන් මගහැරෙන්න ඕනේ. මේකෙන් මිදෙන්න ඕනේ. ඇත්තට කොහොම වැරදුනේ ඇයි? යාළුවෝමයි කෑවේ. රාත් 10ට 11ට 12ට ගෙදරට කොල්ලොන්ගෙන් ඇහුවොත් එහෙම අන්තිමේට කවද්ද අම්මා තාත්තා එක බත් කෑවේ කියලා මතක නෑ දන්නේ. නමුස්පේත ජීවිතයක් ගෙවදින්න මෙච්චර කාලයක්. තුම විදියට එහෙම කියනකොට කොල්ලෙක් මට කියනවා ආම්තුරුනේ නවත්තන්න අමාරුලු සික්කුද? ඒ කොල්ල දැන් ඇතුලේ මේ දවස්වල අහුවෙලා මාස 6කට ගිහිල්ලා. මම දැන් පැටිය එනකන් ඉන්නේ ඇතුලේ කොහොමද සික්ක කඩාගත්තේ කියලා අහන්න. ඇතුලට ගියොත් එහෙම දැන් ඉන්න බෑ වේවුලුවා ගියොත් එහෙම මොකද කරන්නේ? ජේල මහත්තුරු ඇවිල්ලා තඩි ගන්න නිසා තමයි ඇතුලේ සික් නැහැ. කුක්කෝ වගේ මෙහෙට ආපහු උදේට ටොයිලට් යන්න බෑ බීඩියක්. පොඩි කොල්ල සාප්පුවල බීඩි මිටි ලැජ්ජා බෑ. ගන්දස්තර බෑ බීඩි කොහෙද? කොල්ලෝ උනා කොහොද පෞරුෂයක් දෙන්න බෑ. පිරිමේ වගේ අභිමාණයෙන් ඉන්න බෑ. සල්ලි හම්බ කරන්න ඕන. අම්මා තාත්තා බලා ගන්න ඕන. කොල්ලෝ උනාම එහෙම වෙන්න ඕන. සහෝදරයන්ට බලන්න ඕන. හොඳයිම කියලා ළඟින්ම හිටු මිනිස්සු මේ තට්ටු දැම්මේ. හොඳයිම කියලා හිටු මිනිස්සු නෙමෙයිද රිදෙව්වේ. එනිසා
ජීවිතයේ ස්වභාවය මොන මට්ටමේ හිටියත් තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ ස්වභාවය මොන තරාතිරමේ තියත් මොකක්ද ස්වභාවය බුදුරු ගන්න. ඒක තේරුම් ගන්න හරි වටිනවා. පතිරූප දේශවාසෝච මිනිස්සුන්ට දෙන්න ඕන පුබ්බේච කත පුඤ්ඤතා